Hi, welcome back to my channel. ඉතින් අද මම මේ ඉන්නේ ජුවල් එකේ. ජුවල් එක කියන්නේ සිංගප්පූරුවල තියෙන අයිකොනික්ම ප්ලේස් එකක්. ඉතින් මං අද මෙතෙන්ට ආවේ ඔය ඉස්සරහින් තියෙන වෝටෙක්ස් එක බලන්න නම් නෙමෙයි. ඔයාලා thumbnail එකෙන් දකින්න ඇතිනේ මං අද කොහෙටද යන්නේ කියලා. මං අද මෙහි තියෙන Apple Store එකට යනවා. ඔය එහා පැත්තෙන් පේන්නේ Apple Store එක. අපි එතෙන්ට යන්න කලින් ඉතින් මෙතන ලස්සනත් පොඩ්ඩක් බලලම යමු. එහෙනම් අපි දැන් යමු Apple Store එකට. මං අද මේ Apple Store එකට යන්නේ මගේ ෆෝන් එක රිපෙයාර් කරගන්න. මගේ ෆෝන් එක කැඩිලා ඒකේ ඩිස්ප්ලේ එකේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු එතනින් අපිට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද හම්බ වෙන්නේ කියලා. මං අද මෙතෙන්ට එන්න කලින් Apple වෙබ්සයිට් එකට ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි ආවේ. මං ස්ටෝ එකට ආපු ගමන් ස්ටාෆ් එකේ කට්ටිය මට කිව්වා සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න කියලා. මට අපොයින්ට්මන්ට් එකක් දාලා ආපු නිසා වැඩේ ටිකක් ලේසි වුණා. මේ තියෙන්නේ ජුවල් එකේ Apple Store එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එක තියෙන විදිහ. ස්ටාෆ් එකේ අය මගේ ෆෝන් එක චෙක් කරනකම් අපි ටිකක් මෙතන ඇවිදලා බලමු. මම මුලින්ම ගියා iPhone 16 series එක තියෙන තැනට. මෙතන 16 series එකේ හැම ෆෝන් එකක්ම වගේ ගන්න තිබුණා. මේ තියෙන්නේ 16 Pro එකයි 16 Pro Max එකයි. මෙතන ගිය අවුරුද්දේ රිලීස් වුණ 15 ෆෝන් එකයි 15 plus ෆෝන් එකයි නම් තිබුණා. හැබැයි Pro series එකේ ඒවා තිබුණේ නැහැ. මේ තියෙන iPads තියෙන section එක. iPads උත් එක එක colours වලින් storage වලින් sizes වලින් ගන්න මෙතන තිබුණා. ඒ වගේ මෙතන ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලොන්ගෙන් අපිට ඕනිම දෙයක් අහලා දැනගන්න පුළුවන්. ඒගොල්ලොන් අපිට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මෙතන හොඳයි. මෙතන අපිට බෝරින් නැති වෙන්න iPads වල ගේම්ස් ප්ලේ කරන්නත් පුළුවන්. ඒ වගේම අද අපි මෙතනට එනකොට ෆස්ට් ෆ්ලෝර් එකේ පොඩි ඉවෙන්ට් එකකුත් තිබුණා. එයාලා ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ට්ස් යූස් කරන විදිහ ගැන එඩියුකේට් කරන්න එක එක සෙෂන්ස් තියෙනවා. ඉතින් ඒව වලටත් කැමති කෙනෙක්ට පාටිසිපේට් කරන්න පුළුවන්. මට මෙතන ගොඩ කාලෙකින් ෆෘට් නින්ජා ප්ලේ කරන්න හම්බුණා. ඉතින් මම ටිකක් ඒකත් ප්ලේ කරා. ආයේ මෙතන අපිට විෂන් ප්‍රෝ එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්නත් ඒගොල්ලොන් chance එකක් දීලා තියෙනවා. මේකට නම් කලින් ඩෙමෝ එකක් බුක් කරලා එන්න ඕනේ. ඉතින් කැමති කෙනෙක්ට මෙතන විෂන් ප්‍රෝ එක එක්ස්පීරියන්ස් කරන්නත් පුළුවන්. කොහොම හරි ඒගොල්ලෝ මගේ ෆෝන් එක රිපෙයාර් කරන එක ගැන මට කිව්වා. ඒක ඇත්තටම රිපෙයාර් කරනවට වැඩිය අලුත් එකක් ගන්න එක ලාභයි. ඉතින් ඔය තියෙන්නේ මගේ ෆෝන් එක 15 Pro එකක්. ඉතින් අපි දෙන්න හිතුවා මම 16 Pro එකට අප්ග්‍රේඩ් වෙනවා කියලා. අපිට ඔන්ලයින් ස්ටෝර් එකෙන් 16 Pro එක ඩිස්කවුන්ට් එකකින් ගන්න පුළුවන් නිසා අපි ඔන්ලයින් ඕඩර් කරන්න හිතාගෙන ගෙදර ආවා. ඒ යන
ගමන් අපි ඩිනර් අරගෙනත් හිටියේ නැති නිසා මේ ටෙම්පුරා මකීනෝ කියලා තියෙන ජැපනිස් රෙස්ටරන්ට් එකෙන් අපි ඩිනර් ගත්තා. කවුරු හරි කෙනෙක් ජැපනිස් ටෙම්පුරා try කරන්න කැමති නම් ජුවෙල් එකේ තියෙන මේ රෙස්ටරන්ට් එකත් try කරන්න පුළුවන්. අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. මම සබස්ක්‍රයිබ් කරපු හැමෝටම thank you. ඉස්සරහටත් මගේ වීඩියෝස් බලන්න කියලා ඔයගොල්ලන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මේ වගේ තව vlog එකකින් හම්බ. bye.